push. දවසක් සිදුනාටම ඉතින් මේ මම අද ඉඳලා කරාටි ක්‍රීඩාවට ආදරය කරන අපේ දුර පුතාලට වැඩිහිටියන්ට ආධුනිකයින්ට පාඩම් මාලාවක් ඉදිරියට අරන් යන්න සූදානම් වෙනවා. කරාටි ක්‍රීඩාව ඇත්තටම මේක සටන් කලාවක්. බොහොම දියුනේ ඇත්තම සටන් කලාවක් අපි ඉගෙන ගත යුත්තේ කිසි කෙනෙකුට හානියක් කරන්නේ අපේ ආත්ම ආරක්ෂාවට. මේක මුලින්ම කියනවා. කරාටි ක්‍රීඩාවේ ප්‍රධාන වශයෙන් අත්පාරක් තුනක් තියෙනවා. මුහුණ ප්‍රදේශයේ, කකුල නැතිල ප්‍රදේශයේ, ඉහළ පාදවල. යෝදාන, චූදාන, පියදාන. මේ ශරීරයේ නිද ස්ථාන තුනක් ආවරණය කරගෙන මේ ප්‍රධාන අත්පාරවල තුන තියෙන්නේ. අපි මේකෙන් අද මේ මිඩල් පන්ච් නතර එල්ල කරන අත්පාර චූදාන සුඛික අපි ඉගෙන ගන්න සූදානම් වන්නේ. මුලින්ම මම කියලා දෙන්න කොහොමද අත හිටවන්නේ කියලා. මේකේ පළවෙනි කුරුකෙන් නමලා ඊට පස්සේ මේ දෙවෙනි කුරුක නමලා මේ ආපරණය කිව්ව මෙහෙම කරගන්න. මේ මුස්තිය මේ මොහොතේ ශක්තිමත් තියෙනවා. මේ විදිහට ඊට පස්සේ මේ විදිහට ඉඳලා අත දෙම මේ මෙරට එකට ටිකක් උඩින් ඉන්නේ අත තියෙනවා. අපි ඉස්සරලම ස්ලෝලි ඉතින් බලමු මේ පහර කොහොමද දෙන්න කරන්නේ කියලා. ඉතින් මම ස්ලෝ කරනවා. මෙහෙම අපි යනකොට මෙයා තියනවා. ඉමේජින් අපි පන්ච් එක මේ විදිහට යනකොට මෙතනින් හැරිලා මේක වදින්නකොට හැරෙනවා කොහොමද? හැරෙනවා වදින්න තියනවා. මේක යනකොටම මේක ඉඳ දෙන්න ස්ලෝ මේ විදිහට එකම ටයිමින් එකකට තමයි එක ටයිම් එකකට මේ විදිහට යන්නේ. Sun, she, go, ro, she, ha, go, ju. අනිත් එක තමයි මේ පහරක් එල්ලගෙන මේ උරහිස් කොහොම ඉස්සරහට යන්නේ. සමහර කෙනෙක් කොහොම ගන්නවා අත් වෙන මෙහෙම යන්නේ. ඒකට උරහිස් සබ කරන්නේ ඒක සබ කරන්නේ ශරීරයෙන් එහෙම කෙලි ඍජුව මේ විදිහට තියෙන කපුව මේ විදිහට තියාගෙන අත මේ විදිහට දාලා පුරෝ රිලැක්ස් ඉන්නේ. මේ හිප් එකෙන් ඉඳිට ගිහින් මෙතනින් කරගෙන අපි පහරට බලයක් යොමු කරනවා. අනිත් සබ කරන්නේ පහර එල්ල කරනකොට එල්ල කරන සුදානම් හුස්ම ගන්නවා. ඊට පස්සේ පහරත් එක්ක පහර ගහනකොට පහර ගහනවා අවසානයේදී හුස්ම පිට වෙනවා. සම්පූර්ණ ශරීර ශක්තිය ඒත් එක්ක එනවා. ඒක තද කරන අපි පවර් ස්පීඩ් එක ලොස් වෙන අඩු වෙනවා. right අපි මේව තියාගමු මම අත. අපි පාරවල් ටිකක් මම කරන්නම් බලාගන්න. 1 2